Soda Shortcut. ඕක මේ දවස්වල දුන්නා පුරාම චුමුරනේ මට හිතුණා ඕර පිටියක් දැන් දැන් ගණන් ඉස්සරහට අපේ අස්සන්න හොඳ මිලක් ලැබෙයි යාර ඉතින් කොච්චර කනකොල කෑමද නේද ඔස්ස නෝ මේකෙන් අපි අපට සතුට දෙනවා මට කියනවා මොයෝ නතර දෙන්න හිතන්නවත් එපා බාල් ඇයි උඹට අවුල්ද? හරි කට්ටිය මිස්සත් වෙන්න සුබ උදෑසනක් වේවා අපේ මඩ සෝදාගත් ගොවියා ගොවි සමිතිය අපි ගොවි මාතෘ ටිකට මුලින්ම කියන්න ඕනේ අද ගොවි මාතෘ විශාල පිරිසක් මෙතන සම්බන්ධ වෙලා කියලා අපිට පේනවා. ඔයාලා අපි ඇත්තටම මෙතෙන් කැඳෙව්වේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා මෙතෙන් එනවා අපේ ගොවියන් තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ පිළිබඳව අපේ නිකම්තුමාට මොන හරි කියන්න තියෙනවද? මේ නැහවද මට මොකුත් කියන්න නෑ. ඔයන් එන්න කිව්වේ. මේ ඔයාම කියන්න. තා ගොඩක් කියලා ඇයිද සභාපතිතුමා? මට වැඩ ගොඩක් තියෙනවා. අප්පා මොකද තියෙන වැඩ? ඕක මේ දවස්වල දුල්මිනේ පුරාම කුඹුරනේ. දුල්මිනේ පුරාම කුඹුර හොඳයි අපත ඔගේ මඩ කුඹුරට වඩා. ඉස්සත් දෙනෝ අපතලා ඉරයි තාකින්න මේක දැලකට වෙලා. මේ බල දෙක දැන් කටවාගෙන ඉඳගනින්න ඔය තරහ ගනින්න මන්ත්‍රී ආවම පස්සේ සභාපතිතුමා මේ ජලපාලක හරියන්නේ නැහැ. මූ ඕනේ නේද වතුර දෙන්න මම කුඹරට සල්ලියක් වතුර නැහැ. වතුර රැකිනුවට අවුලක් නැහැ. උඹේ කුඹරක් මම මොනවා මාලා දෙන්න. මුඛ්‍ය අම්මට යකෝ මූ එකට ඉඳලා කුඹර කොටනවා. ඊයේත් මම වතුර දුන්න සභාපතිතුමා මුන්. කොහෙද බං ඔය ඊයේත් වතුර දුන්නේ? බලපන් ගිහලා වතුර ටිකක්වත් ඇදලා දිනවද කියලා අපේ කුඹරට. හිටපන්. මම උඹට බෝල් එකේ යතුරු ගෙනත් දෙන්න තෝගේ කුඹරට විතරක් වතුර ආවා ගනි රෙද්ද. ගෙනල්ලා දීපන්. එහෙම දෙන්න බෑ. මුමිනෝ යොඩක් කරා. ඈ කටේ ඉස්සත් දෙන්න අපේ මන්ත්‍රීතුමා යවා. මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා හරි. දෙකද? ඇත්තටම අපේ මන්ත්‍රීතුමා මෙතන ඉන්න ගන්න මම ගොඩක් මහන්සි වුණා. ඇත්තට මේක මට විතරයි කරන්නත් පුළුවන් මෙතන. ඉතින් එතුමා ඔයාලට තියෙන ගොවි ප්‍රශ්න වලට උත්තර දෙයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්න අපි මන්ත්‍රීතුමත් එක්ක කතා කරලා විසඳ ගන්න. එනම් මන්ත්‍රීතුමනි ඔබතුමාට අවසරයි. ආයිබෝවන් මගේ ගම්වාසී සහෝදරවරුනි. ඔය තෝ පැලේනේ ඉන්නේ තෝ සමීපේ ඉන්නේ. ඉතින් සහෝදරවරුනි අද මම වැඩ රාශියක් දෙද්දී ආවේ අපේ මේ දරු සභාපතිතුමාගේ දැකපත් වීම මත ඔයාලගේ ප්‍රශ්න කතා කරන්න. ඉතින් මට හදවතටම සතුටුයි අද මෙච්චර අපේ සහෝදරවරු රාශියක් මෙතනට ඇවිල්ලා ඉන්න එක ගැන. මුදින් මතක තබා ගන්න ඕන සහෝදරවරුනි අපි මේ ගමට සේවය කරන්න පත් උනේ ඔබලගේ ඡන්දේ. ඉතින් සහෝදරවරුනි ඔයාලගේ තියෙන ප්‍රශ්න මට කියන්න. මම මේ ගමේ මන්ත්‍රී. මම ඉඳලා ජය මන්ත්‍රීතුමා අපිට හාන්න ඩීසල් නේ අපේ රජයෙන් පොඩි සාහනයක් නැද්ද? උඹ ඉතින් හාන්නට බලන්නේ. මන්ත්‍රීතුමා බලාගෙන ඒකත් හාලද? සහෝදරයා හොඳින් මතක තබා ගන්න. ඩීසල් එකක් තියෙනවා. අපි පුළුවන් තරම් ඉක්මනට අපි වලට ඩීසල් දෙනවා. මන්ත්‍රීතුමා ඕර පිටියක් දැන් සෑහෙන්න ගණන් ඉස්සරහට අපේ අස්සන්නට හොඳ මිලක් ලැබෙයිද? ලැබෙයි. ඒක නම් මම දන්නේ නැහැ. මම අහලවත් මට ඒක කිව්වේ නෑ. ඇයි මන්ත්‍රීතුමා ඔබ රජ සේවකයෙක් නෙවෙයිද? රාජ්‍ය සභාපතියක් නැද්ද? හොඳින් මතක තබා ගත යුතුයි. රජයට තාම දීමිලක් තීරණය කරන්න දීලා නැහැ. ඒක තාම කරන්නේ අනුරාධපුර මානෙල් මෝලේ අධිකාරිය. එයා කියන දෙයක් තමයි අපි යන්න ඕනේ. එයාගෙන් අහන්න.
අපරාධ වල ජනාධිපතිලා ගන්න ඉතින් තියාගෙන යනවා. රෙද්ද. නෑ මන්ත්‍රීතුමා හරියටම හරි. අපි දන්නේ නැත්නම් ඒක කායෙන් හරි අහගන්න ඕන. අන්න ඒකනේ. රජය හරි. හරි මන්ත්‍රීතුමා දැන් කියන්නකෝ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණානේ. අපේ රටේ අඩු කරයිද? ඇයි ඊයේ තුබෙලිස් එකෙන් අඩු කරා සහෝදරයා හොඳින් මතක තබා ගත යුතුයි. ඔව්නේ අඩු කරා. ඒක කියන්නේ. මන්ත්‍රීතුමා වාහන විදේමත් අඩු කරන්නේ නැද්ද? ටැක්ස් එකක් ගන්න. නගුලක් ගිහිල්ලා මේ දවස්වල. බාහනට ගාන නාපන්. නැත්තම් මේ නගුල දෙකට ගෙඩි. උඹේ මඩ කුඹර හාලා තමයි මගේ නඟුලක් දෙවුනේ. හො මොතර වැටි. තොපි දෙන්න ආය රන්නුනොත් උඩ ටැක්ටරුත් නෑ උඩ කුඹුරුත් නෑ. ඉන්නවනම් ඉඳපන් නැත්තම් ඵලයක්. දෙන්න. නැත්තම් තොපි දෙන්න ගෙදර ගිහින් කුඹුරු දෙක මාරු කරගෙන හාපියක්. නැත්තම් මට දීපන්. මේ මන්ත්‍රීතුමා ඉස්සරහා ඔයාලා හැසිරෙන්නේ කියලා ගන්න. මේ මන්ත්‍රීතුමාලා කියන්නේ ජාතික වීරයෝ. එයා ඉතින් කොච්චර කනකොල කෑවද ඒ දවස්වල. ඔව් ඒක ඇත්ත. තාපුවත් එක්ක පුන්නක්කු කන්නනවා වෙන්නේ තොපිට. නෑ ලේකම්තුමා මම මෙතන තාවලේ නංගා නුඹට කතා කරන්න හරිද? මම සිංහල. ඔයාලා මොන කසිප්පුකාරයෝද? අපි පෑන් ඉරෙන් මට හරිද? එක පෑන් ඉරයි. අන්න අපි එතකොට මන්ත්‍රීව කසිප්පු කාරයද? අපි කසිප්පු. බලා අපි නිසා තමයි උතන් නදයිලා ඉන්නේ. ඒක ඇත්ත. උඹලා ගමේ කතාවක් කරන්නේ මොනවද? හොර මන්ත්‍රියා. නහු. හරි. ඔයාලා ඉස්සර අපි මන්ත්‍රීතුමාට කතා කරන්න ඉගෙන ගන්න. මේකෙන් අපි නම සවුත් වෙනවා මන්ත්‍රීතුමා. අඩෝ ගෙඩි සභාපතියා. උඹලා තමයි හැමදාම මෙතන කොට්ටල්ලන්නේ. අපේ ගොයියෝ විතර දන්නවද උඹලට වෙන්නේ? ඒ මොන ප්‍රශ්න තිබ්බත් කොයිලෝ එකතු වෙන දවසට ඔය කොයිලෝක්වත් නෑ මතක තියාගන්න. අපි ගමේ එකමඩ තමයි ඡන්දය දුන්නේ අපේ එකායින්ද. අපිට මෙහෙම සලකන්නේ කොයිලෝ වගේ. අයි උඹලට කොටේ මන් නෑ. උඹලා කොහොමත් ඉගෙන ගොවියෝනේ. උඹලා හිගා කාපියාව්. මේ සභාපතිතුමා කොහෙද යන්නේ? ඉඳගන්නකෝ. උඹලා දැනගනියව. උඹලා වගේ මුලිනුත් ගොයියා කතා කියන්න එක තමයි ඉස්සරහට කෙරවගත්තේ. උඹලා දැන් හදන්නේ මේ ගොයියා කතා කියන්න ඇවිල්ලා උඹලා කෙරව ගන්න තමයි මේ හදන්නේ. තොපිත් බලාගෙන ඉන්න එපා. මේ වගේ වුණ මොකද කරන්න ඕනේ? වරෙන්. ගෙඩි සභාපතියා. අනේ. ඒ ආගර මන්ත්‍රියා පයින්දනේ සහෝදරයා අපි සිංහල දමිළ මුස්ලිම් අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. කටවාදියා නෝ. අවෝලක්කාරම් කියන්නේ බලපන් අනිකමත් බලපන්. බලා හොඳට දැනගනින්න. මේ කුවිය එකමුතු වෙච්ච දවසකට බලට දුවන්න පාරවල් හොයන්න වෙයි. තොපිටත් කියන්නේ තොපි කවදාවත් ගොයියොන් අත තියන්න හිතන්නවත් එපා. ගොයියොන් අත තියපු දවසට බලට දුවන්න පාරවල් හොයන්න වෙයි.